මංජුශ්‍රී සමහර රජවරු සමෘද්ධිමත් රාජධානි මාලිගා හා දැසිදස්සන්ද දන්දී හිස් රැවුලු බාගාගෙන චීවරයන් පොරවාගෙන බුදුරදුන් සමීපයේ සිටිනවා දකින්නෙමි. සමහර බෝසත්වරු මහන්සි වී තනියම ජීවත් වෙමින් සතුටින් සූත්‍ර සජ්ජායනා කරමින් සිටිනු දකින්නෙමි. නැවතද බෝසත්වරු නිර්භයව කන්ද ශිඛරවලට ගොස් සම්බෝධි මාර්ගය ගැන සිතමින් සිටිනවා දැකිය හැක. තවද සමහර බෝසත්වරු ලෞකික ආශාවන් අත්හැර නිශ්ශබ්ද, නිශ්චල, ශූන්‍ය ස්ථානවල සිටිමින් ගැඹුරින් භාවනා පුරුදු කරනු සැටි දැකිය හැකිය. පංචවිධ ලෝකෝත්තර බලය ලබා ගන්නන් දක්නට ඇත. බෝසත්වරු දෙයත් එක්කොට වෙඳගෙන භාවනාව යෝගීව විවේකීව දසදහස් ප්‍රශස්ති ධර්මරාජයාණන්ට ගායනා කරනු දකින්නෙමි. ප්‍රඥාවේ ගැඹුරු බවදත් බෝසත්වරු බුදුන්ගෙන් ප්‍රශ්න කිරීමට තරම් ස්ථීර අධිෂ්ඨානයෙන් පැමිණියෝ උන්වහන්සේගේ දේශන අසා පිළිපදින අයුරු දක්නට ලැබේ.